අවශ්‍ය කරන තොරතුරු අපේ සමිතිසිරි හාමුදුරුවෝ මතක් කළා. මම ඉතින් මේ පින්කමට වාර්ෂිකවම දෙනවා. අද තවත් අමුතෙක් එක්ක ආවයි කියලා කිව්වනේ මේ අමුත. මම දන්නේ නැහැ එයා මේ හාමුදුරුවන්ගේ ඥාති කියලා. ඉතින් ඒ.පී. ශිෂ්‍යයන් මහත්මයා අද යන්නෝනේ කිව්ව මේ පන්සලේ වණේ. ඉතින් මේ වෙලාවේදී දැන් වෙනද 9 වෙනිද ඉඳලා මේ බණනේ. ඉතින් දැන් බණ අහලා හරි මහන්සියයි. ඒ දවසක් ඉතින් මේ බණ අහලා තමන්ගේ ජීවිතයේ සකවත් භාවයට පත් කරගන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දක්ෂ ගෝපාලයෙක් නම් ආරම්භයේ යා උදේට ගව කාලේ දුම් වලන්න ඕන. හවසට ගව කාලේ දුම් වලන්න ඕන. මොකද ගවයෝ මසන්ගෙන් මధుරංගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා. එහෙම මසන් මధుරෝ විද්දොත් එහෙම ඒ ගවයන්ගේ ජීවිත නැති වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපිට මතක් කරනවා දායකයන්ට දුම් වලන්න. මම අද ආවේ වලවේ ජයවර්ධනාරාම විහාරස්ථානයේ පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවන්ට මේ දායකයන්ට දුම් වලන්න. දුම් අල්ලනකොට හැබැයි සමහර අයගේ ඇඟ කසන ගතියක් එන්න පුළුවන්. ඇඟ පරිදාන ගතියක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඇදිත් වෙනවා කියන්නේ එහෙම ඉන්නවා කරුණාකර එළියට බහැලා මොනවා අබගහක් වෙන්නේ. දැන් කොතරම්න්තේ වුණා ලෙඩ අහලා ඉවර වෙලා මේ කියන්නේ හදනකොට අහනවා නේද? ඔයාට මේ ඇදිත් කියලා නේ අහනවා. ඇදිත් කියලා කිව්වොත් කොතරම්න්තය සැර නැති බෙහෙත් වලින් තමයි දැන් මේක මගේ බෙහෙතක් නෙවෙයි. මේක බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු බෙහෙතක්. මේ බෙහෙත ඉදිරිපත් කරන්නේ අපේ තියෙන අඩුපාඩුකම් හදා ගැනීම සඳහා. ඒ කියන්නේ අපි මේ බණ කියනවා කියන්නේ දුර්වල බණ. ඒ පැත්තේ ඉඳලා මම ආනෙකට ගියා. අපේ ගායකයෝ නෙවෙයි. අපේ ගායකයෝ නම් ඉවරෝනේ. අනුවාදලියෝ වෙබෙලා ඒ විදිහට ප්‍රධාන කාන්තාව ඉදාගම යනවා. ඉස්සරහට මේ දෙන්නේ. මේ යන්නේ කවුද? අපේ දුරුදාය. ඒ කියන්නේ දැන් ඒ දුරුදාය කියන්නේ ළමයින්ගේ තාත්තන් ඇවිල්ලා අවුරුදු 16ක් වෙන එක තමයි දාන්නේ. මේ ළමයට ඔහෙල වෙනස්කම් වුණා. දුන්නේ වෙනස්කම් නැහැ. අපේ දුරුදාය. මම කොහෙද කොච්චර කිව්වත් වෙනස්කම් කරනවා. මෙතන එහෙම කීච්ච කලිසම් තියන අය ඉන්නවා නම් වහාම කීච්ච කලිසම් ඇඳිලා නතර. 6500 කලිසම්. ඒ වලට
එහෙම අන්තිම එපා. නළු නිලියෝ අන්තිම වේයෝ. ඒ වගේ යන්න අපි අදින්නේ. අපි කරන්නේ කලිසම පරණ වෙලා ඉරුණොත් අපි පහ ගන්නවා. දැන් ඔන්න මෙතන ඉන්න කාට හරි එහෙම නිලිච්ච කලිසම් තියෙනවා නම් හෙටම අපේ සමිත දිනාවට ගෙනල්ලා බාර දෙන්නේ. එයාලු මට ඒ වාගේ පහවන්න. මට මොකේ ඉච්ච කලිසම්. ඔය ඊවල වලින් ඉන්නේ ඊවල වලින් හරියට ඇවිල්ලා ඉන්නවා පාරන දෙවි. මොකද පන්දනකට දැන් මේව හම්බුනොත් මට ලේසියි. මොකද වාගේ ඉඳලානේ තියෙන්නේ ඉරා ගන්න. දැන් මොකද මේ මං කියන්නේ ඉරිච්ච කලිසම් අඳින්න එපා. ඔන්නේ තඹ කරපු අය කවුරුවත් නෑ මේ විදිහට. මම නම් වෙන්නේ නිලිනවා දන්නේ. ඒකට අඳුරන්නේ. දැන් පොල්ටේ ටිකක් ඔළුවේ ගෑවහම ගුණයක් තියෙනවනේ. මෙහෙත් ටිකක් ගෑවහම ඊළඟ ගුණයක් තියෙනවනේ. ඒ වගේ අරවයින් වෙන්නේ අඳුරන්නේ. දැනක එහෙම තඹ කරපු නෝන කෙනෙකුගේ ඔළුවේ පිළිකාවක් ඇතිවෙනවා. අපි යන්නේ මම එහෙම මහත්තයනි ඔය ස්වාමීන්ට විරුද්ධ වෙන්නේ නැහැ ඒගොල්ලෝ නෑ මං කියන්නේ ඒක තමයි ඔය කියන්නේ අපේ තියෙන අනුපාතකම් හදා ගන්න. ඒකයි මේ කියන්නේ. නිවන් දකින්න ඕන. ඒක ඉස්සෙල්ලා සසරේ තියෙන ප්‍රශ්න ඉස්සර ගන්න ඕන. මම අද ධාත දෙකක් කියලා දෙනවා. ඔය ළමයි ඉන්න අය ඉඳා ගන්න ලේසි වෙන්න එපා. ඔව්. ඉඳා ගන්න ලේසි වෙන්න එපා. මම විහා බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට තමයි මේ බණ කියන්නේ. ඈ? සුත්ත විපාදේහි නාලක කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ධාත දෙකක් තමයි කියලා දෙන්නේ. තන්නදී විදානාථ සොබ්බේසු පදරේසු ච සනන්තායන්ති කුස්සොබ්බා තුන්හියාති මහෝදති. කුඩා කුඩා දියපාරවල මහාන නංගොනි ගා බහිනවා. ඒවා සාධවසල මේ ආනවල මහෝදදී තුන්හියාති මහ ජල කඳ නිහඬව ගලා බස. එහෙනම් අපි පාලමක් උඩින් යනකොට මොකද සත්‍යයේ ඉන්නේ පාලමයකින් මහා ජල කඳ ගලා. ඒකට මම කියන්නේ කුඩා කුඩා දියපාරවල් මහහඬනෝනි ගලාවසි මහ ජල කඳ නිහඬව ගලාවසි. එනිසා යතුනකං තං සම්ති අංකුරං සම්තමේවකං යම අඩුනම් එතන සත්‍ය වෙන්නේ. යම පිළිලනම් එතන සද්දේ නැහැ. අඩ කුම්භූපමෝ බාලෝ බාලයා බාගෙට පිට කලයක් වගේ. රහදෝ පූරෝ පණ්ඩිතෝ පණ්ඩිතයා හොඳට පිළිච්ච විලක් වගේ. එංගාතේ පුළුවන් නේ කුඩා කුඩා දියපාරවල් මහා නංගොනි ගලාවසි මහා ජල කඳ නිහඬව ගලාවසි. යමක අඩුවක් කියනවා නම් එතන සද්දේ වැඩි. පිළිලා කියනවා නම් සද්දයක් නැහැ. බාලයා බාගෙට පිළිච්ච කලයක් වගේ.
පඬිතයා හොඳට පිළිච්ච විනක් වගේ. ඉන්නතුනි කවුරු ගැනද කතා කරන්නේ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ ජීවිතේ ශබ්දබද්ධ මොකුත් නැහැ. මොකුත් සද්දයක් නැහැ. අනිකට හොඳට පිළිච්ච ගංගාවක්. ජීව සත්‍යය. එහෙනම් අපි එහෙම වෙන්න ඕන. ශබ්ද කරනවා නම් බුදුහාමුදුරන්ට තරම් ශබ්ද කරන්න හැම කෙනෙක් තවත් නැහැ. මොනවද හේතු? ගෙදර හිටියනම් ශක්තිය වැඩි වෙනවා. මොනවද වැඩි? ගෙදර හිටියනම් ශක්තිය වැඩි වෙන කෙනෙක් කොච්චර ශබ්ද කරන්නේ? කුසලයේ නෝන කෙනෙක් හිටියා. නොම්බල එකේ නෝන කෙනෙක්. කවුද? දසෝදරා. තම පුත්‍රයා කතාවල් දාලා ගියා. ගියයිද කෑගහුවද? කෑගහුවේ. අම්මා යාම තමයි ඔය ඉන්නේ. මොකද රටේ අපේ තාපසතුමාලා කියන එක කෑමයන් මොනවාද? ඔයගොල්ලෝ දෙන්නේ නිරමන මොනවද ඒක අහලා යසෝදරා දේවිය රසවත් ආහාර වලින් ඇත්තා. අපි කෙනෙක් ඔය කරන්නේ ඔය ඔසෝරේ අපේ තාපසතුමායන් දැක්කා. ඇඳුම් කොහොමද ගන්න බෑ. ඒ පාරේ වැඩි දෙයක් ගෑනියරන් ගිහින් ඕල මහරණේ අඳින් ඒක අහලා යසෝදරා දේවිය හොඳ වටිනා ඇඳුම් වලින් ඇත්තුනා. එහෙම වෙනකොට කිව්වේ කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බමරුෙන් පිළිවර ඇති වේවා. අවුවේ තියෙන රස්මාලා අඩු වේවා. ගෞරවයෙන් ගෞරව ඉවර මාළික සෑරේවා. බානකට වටිනාතාවක් සද්දවලින් කුන්නේ. දැන් අපේ දැන කොහොමද වුණා? වාහනේ පෙරලිලා කුඩු වෙනවා. එහෙමද? වාහනේ පිළිච්ච කරවල වාහනේ පිළිච්ච කල සද්දේ. ඒක මොනින්නේ? සමහර අය ඉතින් නම අහිංසකව සද්දෙන් ඉන්නු. තමයි දෙලන්තලා. තමනුසෙන් හොයනවනේ. මේගොල්ලෝ කොහොමද කියන්නේ? එතකොට ඉතින් අහන්නේ මේ අපේ මොනවාද? අනේ මොන අහිංසකෝ ඉන්නේ. මට වයින් අපෝ කවදාවත් අපි ළඟ එන්නේ නැහැ. පොඩි දෙන්නලාගේ ඒ මොන සමාජයට අරන්නේ ආපහු එන්න පුළුවන්. ආපහු වාහනේ පෙරලිය එමුතුම ආපහු එනවා. ඉතින් මොන කෙනෙක් කියා මොනවද ඒ සද්ද කරේ නෑ. ඊට පස්සේ හොඳ පුතෙක් කියා කවුද? රාහුල. උදේ නැගිටලා මිදුලක් දාලා වැඩි හොදා කරන් උඩට විශ්වනවා. මේ වැඩි කැට ගන්නට මට අවවාද ලැබීවා. මේ කොච්චරද පුතේ දෙන්නේ? ඒ වුණාට ඒකටවත් බුදුහාමුදුරු සද්ද කරේ තව සත්‍ය කරන්න ඕන කාරණා තමයි තියෙන්නේ. දැන් මාත් එක්කම ඇඟිලි නානවන කවුරුත් හොඳේ ආරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසං සාරති සත්තා දේවමනුසාන බුද්ධෝ
බේර බලන්න ඇඟේ නවන්න. ණයක් නැවුවොත් හරි. සමහරු 8 නවනවා. සමහර 10 නවනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ වෙන වශයෙන් දන්නේ නැහැ. මේ ගුණ නාමයේ පිළිබඳ කීර්තිය මුළු භාරතයේ පුරාම ඇතිවලා තිබුණා. ඒවං ඉති සද්දෝ අභූතෝ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ සැදෙන්නේ බුදුහාමුදුරුවෝ සැදෙන්නේ බුදුහාමුදුරුවෝගේ ජීවිතේ නිහඬයි. ඒ බව අන්‍ය ආගමිකයෝ පවා දැනෙන්නේ හිටියේ. දවසක් බුදුහාමුදුරුවෝ මෝර නිවාව කියන ස්ථානයට වැඩියා. එතන පරිබ්‍රාජක ආරාමය. ඒකේ ප්‍රධානය සකුළුදායි. බුදුහාමුදුරුවෝ ඈත තියා වඩිනවා. මේ ගොල්ලා කෑ ගහනවා. දැන් සකුළුදායි කියන ප්‍රධාන නියෝජිතය අපසද්දා හෝ එන්නේ කෑ ගහන්නේ නෑ. නිහඬතාවයේ කැමති බුදුහාමුදුරුවෝ වඩින්නේ. ඔයගොල්ලෝ කෑ ගහනවා සද්දේම බුදුහාමුදුරුවෝ ආපහු වඩිනවා. ඒකේ වෙන්නේ බුදුහාමුදුරුවෝ නිහඬයි. ඒ බව අපි කවුරුත් අවබෝධ කරගන්න ඕන. අපි එහෙම නිහඬ වෙන්න ඕන. වලවේ ගමම නිහඬ කරන්නයි මේ බණ ටික අද කියන්නේ. දැන් මේ මහත්යා මේ ගමනේ මේ මහත්යා යන බුදුහාමුදුරුවෝ හම්බ වෙයි. ඒ වගේ යන්නිසෙලා ආරණ හොයාගෙන ගියේ. එතෙන් යනකොට කලබල නැතුව යන්න ඕනේ. ඊට උඩට පාරන්න ඕනේ. අගුල බලන්න. ඉතින් මේ මහත්තයා ඒ විදිහට කළා. බුදුහාමුදුරුවෝ දොර ඇරියා. දොර ඇරපු ගමන් මේ මහත්තයා කොහෙද ආවේ? මොකද ආවේ? කීරෝදකී භූතා අන්‍යමඤ්ඤං කේටක්ඛෝහි සම්පස්සන්තා විහෙරතාති. කිරි වතුරයි එකට එකතු වුණා වගේ ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින්ද ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ මතක තියාගන්න බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙනි මොකක්ද? සමගිය. ගිහි පැවිදි දෙකොල්ලා කරන සම්මියක් නෑ. ගිහියෝලා කියමු තමන් නැතේ කියලා හොඳ නැහැ. පැවිද්දෝ අපි අපේ සම්මියක් තියෙනවා නෑ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියන සමිත දිනාමුදුරුවෝ එළවනවා. ඔව් බලාගෙන මාත් එළවනවා. ඇයි අපි ඒක කරන්නේ? ඒක කරන්නේ සම්මියක් නේද? නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි සම්මිය. එනිදි මේ මාතෘකාවේ කතා කරලා ඉතින් ආනන්ද ආනන්ද මේ මාතෘකාවේ උඹලන්තෝ කියලා ඇවිල්ලා
දැන් සේම නිවිලා නේද? මේ නිහඬ බව නිසා තමයි ඒ ඉන්ද්‍ර නිවි. ඒ නිසා මම නැත්තම් කියලා දෙන්නේ නිහඬ බවෙන් යුක්තව අපි කටයුතු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ නිහඬ වුණේ බුදුහාමුදුරන්ගේ ජීවිතේ පිළිච්ච ජීවිතයක් නෙවෙයි. අපි මේ ශබ්දබද්ධ කරන්නේ කො අපේ ජීවිතවල අඩුපාඩුකම් තියෙනවා. ඒක නිසා අපි ශබ්ද වෙන්නේ. ඒ නිසා අදින් පස්සේ කිසි කෙනෙක් ශබ්දබද්ධ නැහැ. දැන් වෙයිවා ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ යනවා. මේ කිව්වේ ඉස්කෝලේ යනවා. දැන් මියා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන දවසේදී ඉහිලා පළවෙනි පීරියඩ් එකේ වැඩ කරා. දෙවෙනි පීරියඩ් එකේ ඉන්න ගුරුතුමා හෝ ගුරුතුමිය ඇවිල්ලා. දැන් මේ ළමයා කියනවා අනිත් ළමයින්ට කිසි කෙනෙක් අන්තිම කෑ ගන්න බෑ. අපෝනාලු ඒකීව. අපි පාරණ පාඩම කිනි බලාගන්න. දැන් විද්‍යාලයතුමාගෙන් විතර හරියන්නේ ඇවිදිනවා මේ ඉස්කෝලේ. මේගොල්ලන්ගේ පන්ති කාමරේ කුසක් දෙනවා. ඒක බලනකොට උන්වරි නේ. ශිෂ්‍ය නායක පදවියක් දී. ඊයේ කියාවි දැන් පන්තිම මෙහෙට කරලා දුන්නා වගේ ඉස්කෝලේම මෙහෙට කරලා දෙන්නේ. උත්තර වටිනවනේ. උත්තර වටිනවා. දැන් ඉතින් විශේෂ කයිසර් කෙනෙක් නැතුණා බලන්නෝද සත්‍යනේ. මෙතනත් ඉස්කෝලවල වැඩ කරන ඇති. දැන් අදී පස්සේ ප්‍රශ්නේ නෑ. මේ ළමයි ගෙවල් වල ශබ්දබද්ධ කරනවා නම් ඒවත් නතර වෙනවා. ඉස්කෝලේ ගියා. ඉන්නවා. ඔට්ටික මේසෙ උඩට විසිකරා. ඔට්ටික මේසෙ උඩට විසිකරා. විසිකරලා අම්මයි කුස්සිය. එයා සාලේ ඉඳගෙන අහනවා කැමලැස්තිද? අම්මා දුවේ පොඩි එකා නෝනා දැන් තමයි පොඩි නෑ මම හැකියි ඔයට උදේ දෙන්නේ. ඒකට අනුන්නේ ඔහෙට හැමදාම පොල් නෑ. අපි වැඩ ඉන්නේ මේ මුලින්ම ඉන්නවනේ නෝන කෙනෙක්. මේ නෝනලයි ගෙදර. එහා ගෙදර නෝනා පහුගිය දවසේ කිව්වලු අනේ මීකු දෙකක් දෙන්නේ කියලා. මේ නෝන කිව්වා බෑ. අපි දෙන්නේ යන්න දෙන්න. එහෙම කරන්න එපා. මීකු දෙකක් නෙමෙයි විසාකාව සරණාවල දෙන වෙලාවේ තාත්තා දුර අවවාද වගේ දුන්නා. ඒ එකක් තමයි අන්තෝ අක්කි වහි නනිනයිතාවෝ. ඇතුලේ දිනි පිටතට දෙන්න එපා. ඒ කියන්නේ ඉදර දිගක් කිව්වොත් දෙන්නයි කියලා කිව්වේ. ඇතුලේ තියෙන ප්‍රශ්න පිටතට දෙන්න එපා. දැන් බලන්න මෙතන අහගෙන ඉන්න ළමයි අතනක් ඉන්නෝ ළමයි. ඔය ඉස්සරහට ආවම තමයි හරි. ඔය ගොල්ලා එහෙම කෑ ගැහුවොත් ගෙදර. කීතු මහතෑර දෙන්නේ නැද්ද? ඒගොල්ලෝ හිතන්නේ. අනේ මේ ගෙදර කෑමක් නෑ ඉස්කෝලේ.
ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා පොත් ටික මේසෙකින් තියන්න. පොත් ටිකට වඳින්න. දැන් කුස්සියකට ගිහිල්ලා අම්මා කෑමහරි මේ ඉතින් ඔබේ යන ගලුවා එන්නා ඔබේ ගිනා මම මුදුනේ නේ මට ඉතින් කරන්නේ අම්මා ඉන්නේ කියලා මේ අපි දෙවියෝ කොහොමද උච්චර හොඳ දෙවි ඒකෝට ඒ ප්‍රශ්නේ පිටත කාටවත් දෙන්නන්නම ඒ නිසා ගෙවල් වල ළමයි ඔය බොරුවට කෑ ගහන්නේ වාරයට පිළිච්ච කල නිසා. හොඳට පිළිච්ච විල්නම් එහෙම කෑ ගහනවාද? තාම ළමයි දෙදෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගෙවල් වල හරියට කෑ ගහනවා. දැන් උදේ ඉස්කෝලේ යනවා. පන්ති දීලානේ ඉන්නේ. ඉතින් අම්මලා තාත්තලා ඒ දරුවා ඇහින් දකින්න දුරු සංසිමක් නැහැ. බලාගෙන ඉන්නේ කියලා හරියට. දී පන්ති ගියා ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගියා. හැවිද වෙනවා. දැන් අද නැහැ. ඔන්න අයිතිය පහුවෙලා අම්මගේ කුණ මුන්දේ සැරලා දුන්නෝනේ මුන්දේ සැරේ දුන්නේ මොකෝ මෙච්චර පහුනේ අපේ වාහන කියලා අපි ඕන වෙලාවට එන්නේ මෙන්න මේ මල්ලියාට කමන්නේ අගේ අපි පොඩි ළමයි නෙවෙයි අපි හොයන්න ඕනේ බුදුදෙල්ලම ඒ ළමයි බාගෙට පිළිච්ච ඒකෝට කිතුමාට තේරුම් ගන්න මේ ප්‍රශ්නේ එහෙම කරන්න එපා. අම්මා ඉස්සරහට කතා කරන්න කමන්නේ. ඒක දුවමද කියන්නේ. යාළුවනේ අම්මේ ඉන්න බැරිද? आइसक्रीम आइसक्रीम देखे देख पाना और वैसे आइसक्रीम खाने एक खाना खाना एक खाना अनिते इन व्यायाम अम्मा वायरी नहांदा मामा उनको भी पास में लगता है इनके उन्होंने අන්න එහෙම ළමයි හොඳට පිළිච්ච විල්. ඒකට මේ ප්‍රශ්නේ පිට කවුරුද දන්නවද? කවුරුද දන්නේ? දැන් ළමයින්ට කිව්වා, තරුණයින්ට කිව්වා